Hi guys, Select Recipe YouTube channel එකට ඔයාලා ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද දවල්ට කන්න හදපු කෑම මෙනු එක තමයි ඔයාලට වීඩියෝ එකකින් ගෙනාවේ. අද මං හැදුවේ දෙල් මාළුයි කොළ මැල්ලුමයි කරවල බැදුමයි කරවිල සම්බෝලේ. ඉස්සෙල්ලාම මං කැඩුණු හාල් තමයි මේ හදාගන්න යන්නේ. කැඩුණු හාල් ලිපේ තියාගන්නකොට වතුර චුට්ටක් අඩුවෙන් තියාගන්න. මොකද නැත්නම් බෙරි වෙන්න බලනවා. මේ දේවල් වලට අවශ්‍ය දේවල් මං කපාගෙන තියෙන මැල්ලුම් ටිකක් ලියාගෙන තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ඇතිලියක් මේ විදිහට හොඳට හොදගෙන කපාගත්ත දෙල් ටික මේකට එකතු කරගන්නවා. ඒකට උළු හාල් ටිකක්, මිරිස් කුඩු ස්වල්පයක්, බැදපු තුනු පහ කුඩු ටිකක්, කහ කුඩු ටිකක් මම වැඩියෙන් එකතු කරගන්නවා. රම්පේ කරපිංචා, කපාගත්ත ලුණු, කපාගත්ත හමු මිරිස්, සිනි මිරිස් කරල් දෙකක් එකතු කරගත්තා. ලුණු රසායන එකතු කරගත්තා. දිය කිරි දාලා මේක හොඳට අනලා ලිපේ තියාගන්නවා. දෙල් ටික ඉදුණාට පස්සේ තමයි මිටි කිරි ටික එකතු කරගන්නේ. ඔයාලට දෙල් කිරට බොරේට හදා ගන්න පුළුවන්. එතකොට මිරිස් දාන්න යන්න එපා. සුදුට වගේ හදාගත්තාම ගොඩාක් රසයි. උකු පොල් කිරි ටිකක් දාපුවාම ගොඩාක් රසයි. දැන් මම උකු පොල් කිරි ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හිතෙන්න තියාගන්නවා. අපි දැන් කොළ මැල්ලුම හදාගමු. මම මේකට අරන් තියෙන පැෂන් කොළ, ඒකට අමු මිරිස් පොල්, කපාගත්ත ලුණු රසායන එකතු කරගන්නවා. කාකුඩු චුට්ටක් එකතු කරගන්නවා. මේ මැල්ලුම ගොඩාක් මලව ගන්න එපා. එතකොට කොළ පැහැ යනවා. අපි ලාවට වගේ මේක මලව ගන්න ඕනේ. දැන් මේක හොඳට කලවම් කරලා පොඩ්ඩක් මලව ගන්න ඕනේ. පැෂන් කොළ හරීම රස හරීම ගුණ මැල්ලුමක්. අපි දැන් මැල්ලුමත් හදාගෙන ඉවරයි. අපි දැන් කරවල බැදුම හදාගමු. මම ලින්න කරවල තමයි අරන් තියෙන්නේ. ඉස්සෙල්ලාම කපාගත්ත ලුණු ටිකට කහ කුඩු ලුණු රසායන එකතු කරගන්න. කරවල ලුණු තියෙන නිසා ලුණු චුට්ටක් අඩුවෙන් දාන්න. අමු මිරිස්, හිනි මිරිස්, රම්පේ කරපිංචා, කෑලි මිරිස්, කහ කුඩු ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්නවා. තාච්චියට තෙල් ටිකක් මේ විදිහට දාලා අපි කරවල ටික ඉස්සෙල්ලාම බැද ගන්න. ඔයාලා කරවල ගන්නකොට ලින්න වගේ කරවල జాතියක් ගන්න. බල කරවල එහෙම ගන්න එපා. මොකද දෙල් සැරත් එක්ක නිසා බල කරවලත් සැරයි. දෙලුත් අධික උෂ්ණ කෑමක්. ඉතින් බලාගෙන කන්න ඕනි පරිස්සමෙන්. අපි දැන් ලුණු ටික ඔක්කොම මේකට දාලා හොඳට තෙල් දාගෙන දැන් මේක පොඩ්ඩක් හිදෙන්න තියාගන්නවා. තෙල් දාන එක ටිකක් කර වුණාම ගොඩක් රසයි. මද ගින්දරේ මම ඒකත් මේ විදිහට හදා ගන්නවා. සාමාන්‍ය විදිහට මම කරවිල සම්බෝලයක් හදා ගන්නවා. ඒකට මම ලුණු ටිකක් දාලා ලුණු ටිකක් වැඩිපුර දාලා තමයි මේක අනාගන්නේ. කෑලි මිරිස් ටිකක් දානවා. ඊට පස්සේ දහි ටිකක් දා ගන්නවා. ගම්මිරිස් එහෙම දැම්මේ නැහැ. බොහොම සරල විදිහට මම මේක හදාගත්තා. කරවිල සම්බෝලෙත් දැන් හදාගෙන ඉවරයි. ඔයාලට මේකට උඹලකඩ එහෙම දාන්න පුළුවන් තවත් රස වෙන්න. අමු මිරිස් එහෙම දාන්න පුළුවන්. දැන් අපි කෑම ටික හදාගෙන ඉවරයි. මේ හතරම හරිම හොඳට ගැලපෙනවා. හරිම ලස්සනට ගැලපෙනවා. ඉතින් දෙල් තියෙන කාලෙට මැල්ලුමක් කොහොමත් හදනවා, කොහොමත් බැදුමක් හදනවා. ඉතින් මේ විදිහට හදලාත් රස බලන්න. ගිහින් එන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.